අයිබෝන් හැමෝටම ගොඩක් ආදරෙන් හැමෝම පිළිගන්නවා. ඉතින් මේ පටන් ගන්න අපේ MGT නම් nothing program එක අපි මීට කලිනුත් මේක කරලා තියෙනවා. ක්වෙක්ෂන් විදිහට අපි ඒක චුට්ටක් චේන්ජ් කරා lesson එකක් විදිහට ෂෝට් lesson එකක් විදිහට ඔයාලට කියලා දෙන්න. මොකද මේ දවස්වල එක්සෑම් ළඟ නිසා ළමයිට ඕන වෙලා තියෙනවා ඉක්මනට පාඩම් ටික කවර් කරන්න විදියක්. ඒ විදිය තමයි මේ lesson එකෙන් හදලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ගොඩාක් උදව් වෙයි. එක්සෑම් එකට එන ටාගට් පොයින්ට් තමයි අපි මේකෙන් සාකච්ඡා කරන්නේ. මැනේජ්මන්ට් ලේසියෙන්ම කතා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි මේ. ඔයාලට ඊට කලින් චූටි දෙයක් කියන්න ඕනි. මොකක්ද? අපි මේ ඊට කලින් කතා කරා BS Financial Program එක. ඒකෙන් අපි මැනේජ්මන්ට් වල මුල් කොටස සම්පූර්ණයෙන්ම කවර් කරා. එක්සෑම් එකට එන ඔක්කොම ටික අපි කවර් කරලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් ඒ lesson එක බලන්න. ඒ නිසා අද අපි ඒ ටික ඉදිරි කරලා එතනින් එහාට තමයි සාකච්ඡාව අරගෙන යන්නේ. අනිවාර්යයෙන්ම පොතක් තියාගෙන හොඳට lesson එක අහගෙන ඉඳලා නෝට් එකක් දාගෙන පාඩම් කරගන්න ඔයාට ගොඩ යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. සංවිධානකරණය මාර වැදගත් එක්සෑම් එකට මැනේජ්මන්ට් lesson එකේ තියෙන ලස්සනම කොටස තමයි සංවිධානකරණය කියලා කියන්නේ. සංවිධානකරණය ඉගෙන ගන්න ඔයා මුලින්ම දැනගන්න ඕන දේ තමයි සංවිධානකරණයක් කියන්නේ මොකක්ද? සංවිධානකරණයක් කියන්නේ ළමයි සරලව කිව්වොත් ආයතනයකට අරමුණු පරමාර්ථ ළඟා කරගන්න ඒ ආයතනයේ තියෙන තනතුරු සම්පත් බලතල බෙදා වෙන් කිරීමකට තමයි බෙදා වෙන් කිරීමක් හා පැවරීමකට තමයි සංවිධානකරණයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ආයතනයක මානව හා භෞතික සම්පත් අතර සම්බන්ධීකරණයක් ඇති කරනවා. දැන් උදාහරණයක් නම් ගාමන්ට් ෆැක්ටරියක් ගත්තම රෙදි මහල් මැෂින් උයි මහන කෙනා අතර සම්බන්ධයක් ඇති කරනවා. ඒකට තමයි සංවිධානකරණයක් කියලා කියන්නේ. එතකොට සංවිධානකරණය දැනගත්තාට මදි තව දේවල් තියෙනවා. සංවිධානකරණයේ පියවරක් ඔයාගේ එක්සෑම් එකෙන් අහන මාර ජනප්‍රිය තැනක් ළමයි. ඒවා අමතක කරන්න එපා. එච්චරට විශේෂයි. සංවිධානකරණ පියවර මොනවාද? මේ ටික ලිස්ට් කරගන්න. සංවිධානකරණයේ පියවර පළවෙනි එක කාර්ය හඳුනා ගැනීම. ඉස්සෙල්ලාම කාර්ය හඳුනා ගන්න ඕනේ. ඊළඟට වැඩ බෙදීම. වැඩ ටික බෙදන්නත් ඕනේ. තුන්වෙනි එක දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය කියන්නේ පොදු ලක්ෂණ පදනම් කරගෙන එක එක වැඩ කාණ්ඩගත කරනවා ළමයි. ඊළඟට අධිකාරිය හා වගකීම් පැවරීම. අධිකාරිය දෙන්නා ඔයා මේ තනතුර දාන්න ඔයා මේ ටික මේ වගකීම් ටික ගන්න. අන්න එහෙම දෙන්න ඕනි. ඊළඟට දෙපාර්තමේන්තු කරනවා ළමයි. ඊළඟට වැඩ කිරීමේ ප්‍රමිතිය ඇති කරන්න ඕනි. ඊළඟටත් කරන්න ඕනි දෙයක් තියෙනවා. සම්පත් බෙදලා දෙන්නත් ඕනි. අන්තිමටම සමායෝජනය කරන්නත් ඕනි. ඒවා දැනගන්න ඕනේ මාරම වටින එකක් තමයි දෙපාර්තමේන්තුකරණය කියන එක. දෙපාර්තමේන්තුකරණය කියන්නේ ළමයි ආයතනයක කාර්යවල පොදු ලක්ෂණ ටිකක් පදනම් කරගෙන රැකියා කාණ්ඩගත කරනවා. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් ඉස්කෝලේ එක උස ළමයි, මිටි ළමයි, මහත ළමයි, කෙට්ටු ළමයි අන්න ඒ විදිහට වර්ග කරනවා. කළු ළමයි, සුදු ළමයි අන්න ඒ විදිහට පාඩනක් වර්ග කරනවා. පොදු ලක්ෂණ ටිකක් පදනම් කරගෙන රැකියා කාණ්ඩගත කිරීමක් නම් ආයතනයක. ඒකට කියන්නේ මොකක්ද? දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය කියන එක විතරක් දැනගත්තට මදි. ඔයා දැනගන්න ඕනේ දෙපාර්තමේන්තුකරණේ පදනම් ටිකක්. මොකද එක්සෑම් එකේ අහනවා. දෙපාර්තමේන්තුකරණේ පදනම් තමයි නිෂ්පාදන පදනම, භූගෝලීය පදනම, ශ්‍රිතමය පදනම, ක්‍රියාවලි පදනම, න්‍යාස පදනම, මිශ්‍ර පදනම අන්න මේ කියන දේවල් ටික. මේවා හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ඔයා නිකන් කලබල වෙන්න එපා. කොයිම වෙලේකවත් ඔයාගෙන් අහන්නේ නිෂ්පාදන පදනම් පැහැදිලි කරන්න, භූගෝලීය පදනම් පැහැදිලි කරන්න, ක්‍රියාවලි පදනම් පැහැදිලි කරන්න. ඒ වගේ ගොම් ප්‍රශ්න අහන්නේ නැහැ ළමයි. මොකද මැනේජ්මන්ට් වල ඊට වඩා අහන්න ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඒවා අහන්නේ නැහැ. ඒවා ගැන කලබල වෙන්න එපා. එහෙනම් මේක හොඳට ලිස්ට් කරලා පාඩම් කරගන්න මාර වැදගත්. ළමයි හැම කලමනා කරන මේන් පාර්ට් එකකම තියෙන එකම දේ තමයි අරමුණු හා පරමාර්ථ ළඟා කරගත හැකි වීම. ඉතින් මේක සංවිධානකරණයේ තේ විදිහටම තියෙනවා. ඊට අමතරව සැලසුම් මනා ලෙස ක්‍රියාත්මක කර ගැනීමට සංවිධානකරණය වැදගත් වෙනවා. සංවිධානකරණයේදී වැඩ බෙදීමක් කරනවානේ. වැඩ බෙදීමක් කරපුම විශේෂීකරණයක් ඇති වෙනවා. ඒ නිසා ඵලදායීතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ආයතනයේ නිෂ්පාදන වල ගුණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තනතුරු අංශ බලතල බෙදලා තියෙනවා. ඒ හින්දා ඒ කාර්යයට අදාළ වැඩේ හරි විදිහට කරගන්න ලේසි වෙලා තියෙනවා. තව දෙයක් කරනවා මේගොල්ලෝ සම්පත් බෙදා වෙන් කිරීමක් කරනවා. සම්පත් බෙදා වෙන් කිරීමක් කරනකොට සම්පත් අපතේ යන්නේ නැහැ, නාස්ති වෙන්නේ නැහැ. ඒවයිනුත් ඉතිරි වෙනවා. ඒ වගේම හැම දෙයක්ම අරගෙන යන්නේ අරමුණු පරමාර්ථ ළඟා කරගන්න. හැම දෙයක්ම වෙන්නේ
අරමුණු පරමාර්ථ ළඟා කරගන්න. ඒ නිසා ළමයි ආයතනයේ පුද්ගලයන්ගේ එක එක කණ්ඩායම්වල දෙපාර්තමේන්තුවල ඒ හැම දෙනාගේම අතර හොඳ ලින්ක් එකක්. එහෙම නැත්නම් හොඳ බැඳීමක් මේ සංවිධානකරණයෙන් ඇති වෙනවා. ඒව තමයි සංවිධානකරණයේ වැදගත්කම විදිහට ඔය සංවිධානකරණයේ වැදගත්කම වගේ එකපාර අහන්නත් පුළුවන්. ඒ කියන්නේ පොයින්ට්ස් විදියට ලියන්න අහන්නත් පුළුවන්. හැබැයි ඔයාලට පහදන්න කියලා දුන්නොත් ඔයා පහදන්න දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කේස් ස්ටඩීස් එකකින් වගේ දීලා ඇහුවොත් ඔයා මේ පොයින්ට්ස් ටික ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. ඔයා ඒක විස්තර කරලා තියන්න ඕනේ. කොහොමද එහෙම විස්තර කරන්නේ? උදාහරණයක් ගමු මෙහෙම. නිමල් බේකරි කරුවෙකු වන අතර ඔහුගේ බේකරියට සංවිධානකරණය වැදගත් වන්නේද? ඔබේ අදහසට හේතු දක්වන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට කොහොමද ඔයා උත්තර ලියන්න ඕනි? උත්තර ලියන්න ඕනි විදිහ තමයි ඔයා ඉස්සෙල්ලාම ලියන්න ඕනේ සංවිධානකරණය වැදගත් වේ. ඊළඟට තමයි අනිත් කරුණු ටික ගලපන්නේ. ඔයාලා ලියන්න පුළුවන් මෙහෙම. නිමල්ගේ ව්‍යාපාරයේ අරමුණු සාර්ථක කර ගැනීමට, අරමුණු හා පරමාර්ථ සාර්ථක කර ගැනීමට සංවිධානකරණය මනා ලෙස ඉවහල් වේ. එමෙන්ම ඔහුගේ අරමුණු ළඟා කරගන්න අවශ්‍ය සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමටද සංවිධානකරණය වැදගත් වන අතර අංශ අතර තනතුරු බලතල වගකීම් බෙදා ඇති නිසා කාර්යයන් සාර්ථකව කර ගැනීමටද හැකියාවක් ලැබේ. වැඩ බෙදීමක් සිද්ධ කරන අතර එයින් විශේෂීකරණයක් ඇති වී ඵලදායීතාවය වැඩි වේ. එමගින් ගුණාත්මක නිෂ්පාදනද ඔහුට අලෙවි කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න පුළුවන් මේ ආයතන වල සම්පත් නිසි ලෙස වර්ග කරන අතර සම්පත් වල නාස්තියක් නැති අතර පිරිවැයද අවම කර ගැනීමට නිමල්ට හැකියාව ලැබෙන අතර මනා සම්බන්ධීකරණයකුත් ඔහුගේ ව්‍යාපාරය තුළ නිර්මාණය වේ. එමගින් නිමල්ගේ ව්‍යාපාරයට සංවිධානකරණය වඩාත් ගැළපේ. ඔය විදිහට ඔයාලත් ගලප ගන්න පුළුවන් නම් උත්තරයට සම්පූර්ණයෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඔයාගේ අදහසින් ලියන්න. ඒ වෙනුවෙන් ඔයා මේ පොයින්ට්ස් ටික හොඳට මතක තියාගන්න. තේරුණාද? මම කියපු ප්‍රශ්නේ ඔයා ලියාගෙන නෝට් කරගෙන ඔයා තනියෙන් උත්තරයක් ලියන්න. මම කියපු උත්තරෙත් ඔයා ලියාගෙන ලියලා හොඳට පාඩම් කරගන්න. එතකොට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. සංවිධානකරණයේ වැදගත්කම ඇහුවොත් මේ ටික හොඳට පාඩම් කරගන්න එක්සෑම් එකට ගොඩාක් වැදගත් වෙන පොයින්ට්ස් ටිකක් තමයි අද අපි සාකච්ඡා කරේ. මේකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තේරුණා නම් තේරුණා කියන්න. අපි ඊළඟ දවසේ ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. එතක හැමෝම පරිස්සමින් ඉන්න.